වැඩ කර කර ඉන්න අතරේ ආවා පුංචි වීඩියෝ එකක් අරගෙන. මෙන්න මේ කියතට අපි කොහොමද තල දාගන්නේ කියලා. ඉතින් ඔයාලා දන්නවා පොල්කඩ වැඩ කරන හැමෝම වැඩ කරන්නේ මේ කියතෙන්. ඉතින් මේකට තල දාගන්නකොට කොහොමද හරියටම දාගන්නේ කියලා බලමු. සාමාන්‍යයෙන් අපි වැඩ කරන කියත්තල මෙන්න මේ වගේ හරිම චූටි. මම වැඩ කරන කියත්තලේ 4 නෝට් තලයක්. මේ තලය අපි සාමාන්‍යයෙන් මේ මුඩින් ඉඳලා පහළට බලාගෙන යනකොට දැති අතේ පැටලෙන්නේ නැත්නම් අන්න ඒ පැත්ත තමයි අපි කියතට දාගන්න ඕනේ. කියන්නේ දැති පහළට තියෙන විදිහට. එතකොට දැති ටික තියෙන්න ඕනේ සමන එළියට. ඉතින් මෙන්න මේ තලය අපි මෙහෙම අල්ලගෙන මෙතන ඔයාලට පේනවද මේ ඇනේ තියෙනවා. මෙතන උඩින් පොඩි කොටසක් තියෙනවනේ. ඒ කොටසේ සාමාන්‍යයෙන් අපි මෙන්න මේ මට්ටමට වගේ තලේ පන්නලා තමයි දාගන්න ඕනේ. මෙන්න මේ විදිහට. හරියටම හේතු වෙන විදිහට මේක දාගන්න. ඇද වෙන්නේ නැති වෙන්න මේ වගේ දාගන්න. සාමාන්‍යයෙන් අතේ ගානට මේක තද කරගත්තාම ඇති. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ කොටස මේසෙකට හරි කියන්නේ බිත්තියකට හරි තියලා තද කරලා සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම තමයි තද වෙන්න ඕන. එහෙම තද කරලා අනිත් නට් එකට තියලා චුට්ටක් සාමාන්‍ය නූල් භාගයක් විතර තද වෙන විදිහට තද වුණාම ඒ පැත්තෙත් පන්නලා දාගන්න ඕනේ. මෙන්න මේ විදිහට එන දෙකම තද කරගත්තට පස්සේ සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ සද්දයක් ඇහෙන ගානට තද වෙන්න ඕන. එතකොට දැති තියෙන මෙහෙම පල්ලෙහාට දැති තියෙන එළිය පැත්තට මෙන්න මේ විදිහට තමයි අපි කියතට තල දාලා සෙට් කරගන්න ඕනේ. ඉතින් මෙහෙම තද කරගත්තට පස්සේ අපිට පුළුවන් ඕන නිර්මාණයක් හරියට ලස්සනට කපා